හා යාළුවනේ දැන් වල ඇති හරියටම 2:00මාරයි. බලපිටියේ තියෙන අමරසිංහ ආරාමයේ කියලා පන්සලක්. ඒ පන්සලෙන් අද සංවිධානය කර දෙනවා පෙරහැරක්. අපි බලමු පෙරහැර කොහොමද කියන්නේ. ඉතින් අපි ගෙදරින් පිටත් වුණේ 2:08 විතරයි. කොහොම හරි පෙරහැර පටන් ගන්නකොට 4:00මාර විතර වුණා. ඔන්න පෙරහැර පටන් ගත්ත කියලා අනවුන්ස් කරනවා. මේක බලපිටියේ 35 වෙනි පොසොන් මහා පෙරහැරලු. නර්තන විනාශයේ සමගින් සදා කරන්න කියලා ඉතින් ලස්සන ආගත ලබා දුන්නා ද මැන්ග්‍රෝව් කැවේ හොටෙල් ලයිව් පහතරට සම්පදායට අයත් මෙන්න නර්තනය අපි කවදත් බලපිටිය පෙරහැර පුරාවටම නර්තනය සඳහා පුරානුග්‍රහය ලබා දෙනවා සංඝපතා අංක තමයි ඕන් මේ හේවිසි වාදනයේ ඉවත් කරමින් පෙරහැර හා සම්බන්ධ වන්නේ. උඩරට හේවිසි කණ්ඩායම සඳහා පූර්ණ අනුග්‍රහය ලබා දුන්න නිරෝගී චිරජීවනයේ උදා වේවා තුමාට සමයම නර්තනය තමයි ඉලක්කය ලබා දුන්නා ආර්.පී. පුත්සිටි අධිපති නිරෝධ ව්‍යාපාරික කේෂාන් මහත්මයා තාලම් නර්තනය අපි දිලක් දමින්ද මෙඩිස් යන අයට පිම්පිනිස ඉතාලියේ සේවයේ නියුතු එන් කමල් දේශප්‍රියද සිල්වා මහත්මයා අපේ වෙනද වගේම මේ වසරේදී මේ අවස්ථාවේ පෙරහැරට වාසාවෙන් බාධා ඇති වුණා. ඉතින් ඉවෝන් මේ බල හැමදෙනාගේම ඒ උතුම් ආශිර්වාදය මම හිතන්නේ දකුණු පස නරඹන පිරිස ඔබ සුදු ඉරටු පිටපසට වාසය ඇති වූ වර්ෂා බාධාවෙන් පසු නැවත පෙරහැර පටන් ගත්තා. බුදුනාටම ගෞරවයෙන් ස්තුතිය බුද කරන විශාන්ත හොඳයි කතා කරමු. ඔව් රාජන මෙයා ඕනම සිල්වක නටන දක්ෂයි. මුංචි ළමයිලයි අපේ අහිතිරුව පමණයි තිබෙන්නේ කොළඹ සහ ගාල්ල දිශාවට ගමන් කරන්න. මගේ ප්‍රධාන නිවේදකතුමා ඇවිල්ලා ඉන්නවා අද පොත කරන්නයි වගේ වගේ ශබ්ද දෙනවා. හොඳයි අපි තිබුණ අවස්ථාව තියෙනවා මුස්ලිම්ලා කතා කරන්න. තමයි අපි ඉක්වාට වැඩි වාහන කල්පනා ගැටලුවක් මේ පෙරහැර බලන්න පුළුවන්. රාජ්‍යතම පාස්කවුන් වල අධිකරණ මෙතන වෙනත් පොලිසිය ඔවුන්ගේ දායකත්වයේ උත්තර පිළිතුරය ඉන්දිය ජෝන් මාර්ගණය මෙන්දියා අපේ මාළු මාර්ගයේ සිටගෙන මෙම අනුග්‍රහණය අපේ විද්‍යාලයේ නම් යෝගී කියවම පොයිතර හතරන දම්පිතුනේ කුමාරපඩ පරිපිටිය සිටයි මෙම සෙබඩ නාර්ගණය සඳහා අනුග්‍රහණ දායකත්වය ලබා දෙන්නේ. බලාපොරොත්තු වෙන තවත් හස්ති රාජයේ ප්‍රධාන රබන් නර්තනය මේක මොන පරම්පරාවද මොන කාලවකවානුවද කියලා මුලින්ම හැදෙන්න කොට අපිට පුළුවන් කොහොම විදිහට පිළිවෙත පැහැදිලි විදිහට මේ දේවල් ලබා දෙන්න. ඉතින් මම මතක් කරන්න හැදුවේ අද ප්‍රධාන මාර්ගයේ නාට්‍යරාජයන් 10 දෙනෙක් පමණ සිදුවී අවසන් ඉන්දිය රබන් නර්තනයෙන් අපේ දේශමානයේ දකින්න පුළුවන්. හැබැයි ඔබට 6 දෙනෙක් එකවර වෙන්නේ නැහැ. අපි ටිකක් මේ අත්තාලික නිසා තමයි අපිට එහෙම තකන භූමියේ ඉඳගෙන රාජපාරට තේරුම් වෙන ආකාරය. අපේ සමන්ත කුමාර මහත්මයා මේ පෙරහැර මණ්ඩලය ගෙනෙන්නට ආවාදී සද්දේ ඇහෙනවනේ. කොච්චර අර්ථන ඉදිරියේදී ඔබට කියන්න බලාපොරොත්තු වෙන බොහොම ලස්සනයි. මේ ආවාදී මේ මොනරා කියන සත්වය පක්ෂියා තමන්ගේ වාහනය කරගන්නේ ලස්සනට අලංකාරවත් කරලා පරම්පරා ගණනාවක් දැන් මේ පෙරහැර අරගෙන ආවනේ. අතන මේ ඉන්න තරුණ පරම්පරාව. ඔවුන් මේක කලට අරගෙන ඉදිරියට මේ පෙරහැර යන්නේතාවය පෙරහැරේ අනාගතය ගැන අපට දොඩපළු වන්නට සිතා ගන්නට අපේ සංවිධායක අපිට පුළුවන් සහයෝගයෙන් එක්ස්ප්‍රෙස් මාර්ගයක් මේ. ඒ පසු අපිට එක පැත්තක මන්දිරුවක් විවෘත කිරීමේ අවස්ථාව තිබෙනවා. සංවිධායක මණ්ඩල ඒ හැමෝගෙම එකතුතාවය මත ආවනා කතාපුව. මේදියාව කතා කරන්න පුළුවන් තමයි. අපි දැන් මේ ලස්සන කතාවක්. ඉතින් මම හිතන්නේ මේ තෝරා ගැනීම පෙරහැර තුළ අපි දකිනවා විවිධ නර්තන විශේෂාංග. ඉතින් මේ හනුමා නර්තනය තුළින් ජනිත වන ඒ තුළින් අපට ඉස්මතු කරන මේ ජන ගන්න අපි අවදි කර පහද ආයිෂා
සම්පූර්ණ කවුලට දැන් කොළඹ දෙසට උතුරු දෙසට යන වාහන පෙරහර දෙක ලංකාවේ සුවිශේෂී පෙරහරවල දෙකක් වෙනවා. බැතිමතුන්ට මතක් කරනවා නම් ඓතිහාසික සෙංකඩපුල පුර මේ දළදා පෙරහැර දළදා වරුණාව පෙරහැර මතකද දළදා මැදුරක් පිළි කරලා මේ දළක තමයි අපි වැඩි පිටු කරන මන්ද උඩට දළදා මැදුර පිළි කරලා තිබෙනවා. අපි අහලා තියෙන තව කතාවක් රටේ භූපති කියලායි මන්ද උඩට දළදා මැදුර ඉති වෙලා තිබෙනවා. මේ විදිහට දළදා පෙරහැර අනපේක්ෂිත ලෙසින් ආයේෂා 1818 දී ඉංග්‍රීසි අධිරාජ්‍යයේ තහත්ති කරනවා. මේ දළදා සත්කාර කිරීම විවිධ රෝගාබාධ දුර්භික්ෂවලට ලක් වෙනවා. මේ අපේ මහා දේශපාලන මේ පිළිබඳව මේ තහත් කිරීම යක්ෂයෙකින් දුරු කරවා ගන්න ඉංග්‍රීසි අධිරාජ්‍යයට පොදුරලා ඔන්න එහෙනම් අපි පෙරහැර බැලුවා. අපි තවත් වීඩියෝකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. තව දෙයක් මෙවැනි සංස්කෘතික අංග වලින් යුත් ලස්සන පෙරහැරක් නිර්මාණය කරපු බලපිටියේ සංවිධායක මණ්ඩලයට බෙහෙවින් ස්තුතියි.